அன்பான உறவுகள் அனைவருக்கும் அன்பு வணக்கம். ආදරණීය සියලු දෙනාටම අයබෝවන්. good morning everybody. කොහමද ඔක්කොමලා සනිපෙන් ඉන්නවද? සියලු දෙනාම සනිපෙන් සතුටින් ඉන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ அனைவரும் மகிழ்ச்சியாக சந்தோஷமோடு வாழணும்னு பிரார்த்தனையோட சில விஷயங்களை கதைக்க வந்தேன். පොඩි ඉතට දැනෙච්ච එක කතා කරන්න කියලා යාවේ. මේ ඊයේ ඔක්කොමලා අපේ රටේ ඔක්කොමලා බලන්න ඇති රටේ පාර්ලිමේන්තුවේ මේ අයවැය මේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරා. ඒකින් මම දැකපු දේ ගොඩාක් තියෙනවා. ඒකින් මට ඉතට දැනෙච්ච දේ உங்களை ஷேர் கரகண்ட இதுனா ஏகாய். அதாவது நேற்று உங்கள் அனைவருக்கும் தெரியும், பாராளுமன்றத்தில் நமது இலங்கை நாட்டு ஜனாதிபதி மாண்புமிகு அனுரகுமார திசாநாயக்க சகோதரர் அவர்கள் வரவு செலவு திட்டத்தில் அறிவித்து உரை நிகழ்த்தினார். அதில் முக்கியமாக சொல்ல வேண்டிய விஷயம் என்னை மனசில் பட்டதை சொல்லணும்னு தோணுச்சு, உங்களோட பகிர்ந்து கொள்ளணும்னு தோணுச்சு. அதுதான், அதாவது உலகத்தில் எத்தனையோ ஜனாதிபதிமார்கள் இந்த மாதிரி வரவு செலவு திட்டத்தை அறிவிச்சிருக்கிறாங்க. அதில் நம்ம நாட்டை பொறுத்தவரையிலையும் சரி, உலகத்தை பொறுத்தவரையிலும் சரி, நான் அவதானிச்சதில் இப்படி ஒரு வரவு செலவு திட்டம் அதில் என்னென்ன கொடுக்கப்பட்டிருக்கிறத நீங்கள் எல்லோரும் கேட்டிருப்பீங்க, தெரிஞ்சுக்கொள்ளுங்க. அதில் முக்கியமாக எனக்கு சாதாரணமாக அதை அந்த முழுசாக பார்க்குறதுக்கே எனக்கு எவ்வளோ நேரம் எடுத்துச்சுன்னா, எனக்கு பார்க்குற சாதாரணமாக நாங்கள் இங்கேருந்து இந்த 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 ஒரு வீடியோ மூலமாக, அந்த காணொலி மூலமாக பார்க்குறதே உண்மையாக கஷ்டம்னு சொல்கிறத விட அதுக்கு ஒரு பொறுமையும் வேணும். அதாவது நான் பார்த்ததில் 4.5 மணித்தியாலம், அதாவது இது சாதாரண உரை இல்லை, சாதாரண பேச்சு இல்லை. இதுக்கு ஒரு தகுதி வேணும். இதுக்கு ஒரு இப்படியாப்பட்ட ஒரு ஜனாதிபதி நம்ம நாட்டுக்கு கிடைச்சது ஒரு பெரிய வரம். இவரை பாதுகாக்கணும். எல்லாம் வல்ல ஈசன் அவரோட ஒன்றா இருந்து நம்ம நாட்டுக்காக அவருடைய குடும்பத்தையும் அவரையும் பாதுகாத்து எல்லாத்தையும் சக்ஸஸாக சாதிக்கணுங்கிற ஒரு எண்ணம் தான். මේ ඇත්තටම මේ මේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මේ පාර්ලිමේන්තුවේ මේ සමාවෙන්න අයවැය ඉදිරිපත් කරා. ඒක මේ ඒකින් මොනද කියලා තියෙන්නේ කියලා අපි ඔක්කොමලා ආලා ඇති. ඒකින් ගොඩක් දේවල් කතා කරගන්න, ඒ ගැන මේ කතා කරන්න, මේ ලස්සනට කතා කරන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි මේ කොහොම වුණත් අපේ රටේ හරි මුළු ලෝකයේ හරි මේ වාගේ මෙච්චර දිගට කතා කරලා මේ වාගේ අයවැය ඉදිරිපත් කරපු ජනාධිපති කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. කවුරු හරි දෙකපු අය හිටියනම් කියන්න. මම හිතන්නේ මේක තමයි ලෝකෙම මම හිතන්නේ දිගට, කියන්නේ පැය අතරමාරක් එක දිගට කතා කරලා මේ වගේ දෙයක් මේ අයවැය ඉදිරිපත් කරා කියන්නේ ඇත්තටම ඒකින් මේ ගොඩාක් අයට ගොඩාක් විවේචන, ගොඩාක් දේවල් කතා කරන්න තියෙන්න පුළුවන්. අපි මේ මාලිමාවට මේ සපෝට් කරන අය විතරක් නෙමෙයි, අපේ රටේ සියලු දෙනාම සාමෙන් සතුටින් සන්තෝෂෙන් ඉන්න ඕනේ කියලා හිතලා අපි මේ පිටරට ඉඳගෙන මෙච්චර දුක් මාන්සි වෙලා අපි මේ ලංකාව ගැන හිතන අපි මේ මට දැනෙච්ච දේ මට දැනුනේ මොකද පැය 4මාරක් එක දිගට මේ වගේ දෙයක් කතා කරලා මේක මම හිතන්නේ මේ ලෝකේ වාර්තාවක්, ලොකු වාර්තාවක් කියලා තමයි මට හිතන්නේ. මම හරියට දන්නේ
මේ ගැන ගොඩක් මේ ඔයලා බලලා මට කතා කරලා මේ ගැන සර්ච් කරලා කරන තරමට මගේ ළඟ මේ ඔප්ෂන් නැහැ. මේ මම මේ වැඩ කරන ගමන් මේ ගැන ඔයගලත් එක්ක ෂෙයාර් කරගන්න තමයි. මොකද අපේ රට හොඳට හිටියා නම් අපේ ෆැමිලි හොඳට හිටියා නම් අපේ ෆැමිලි වාගේ සියලු දෙනාගේ ෆැමිලි හොඳට හිටියා නම් ඒක තමයි අපි දකින ස්වර්ග. අපි ඉන්නේ ස්වර්ග භූමියේ. හරි මේ පුණ්‍ය භූමිය. ඒ නිසා අපි සියලු දෙනාම සාමයෙන් සතුටින් ජීවත් වෙන්න මේ රටේ මේ වාගේ නායකයෙක් මේ ගොඩාක් දේවල් මේ ඉදිරිපත් කරලා මේ ගැන මේ පිළිවෙලක් කරගෙන යනකොට අපි සියලු දෙනාම එකට එක මිටට මේ සපෝට් කරලා අපි ඔක්කොම සහයෝගය දීලා අපි ලස්සන රටක් පොසත් රටක් ලස්සන ජීවිතේ කියන මේ තේමාව තුළ අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්න ඕනේ. මට මේ අයවේ ගැන ගොඩාක් හොඳ ලස්සනට කතා කරන ගොඩක් අය ඉන්නවා. නමුත් මට දැනෙච්ච දේ මේ පැය 4මාරක් තමයි මට. මොකද සාමාන්‍ය මේක මේ වීඩියෝ එක බලන්න මට වෙච්ච වෙලාව ගියා කියන්නේ මේක කොයිතරම් ලොකු දෙයක්ද. මේ ඒ වාගේ වැඩ කරේ මේක වැඩ සිද්ධ වෙයි. මේ වාගේ අපේ රටට එමෙදේම සාර්ථක වෙයි. එමෙදේම මේ හොඳ අනාගතයක් මේ පිට වෙයි. ඒක සත්‍යයි. ඒක මම විශ්වාස කරනවා. මොකද ගොඩක් දේවල් මේ කරගෙන එන මේ එමෙදේම බලනකොට ඇත්තටම සන්තෝෂයි. අපිත් මේ පිටරට ඉඳලා එනකොට ලස්සන රට පොසත් රට ලස්සන ජීවිත මේ දකින්න අපේ සියලු දෙනාම ලංකාවේ ඉන්න සියලුම අපේ ඔක්කොම ශ්‍රී ලංකන් ඔක්කොමලා සන්තෝෂයෙන් ඉන්නවා දකින්න ආසයි. ඒක තමයි මට ෂෙයාර් කරගන්න ඉතුනේ. ඕගලන්ත් මේ ඊයේ පාර්ලිමේන්තුවේ මේ කතාව ඔයගොල්ලෝ ඔක්කොම ආන්න ඇති. එහෙම බලන්න. එහෙම කවුරු හරි ඒක මිස් කරලා තිබුණා නම් මිස් නොකර බලන්න. මේ ඒක එතකොට තමයි ඒක තේරෙන්නේ. බලන්න කොච්චර වෙලාව යනවද කියලා. හැබැයි මේ වගේ දේවල් ඉදිරිපත් කරනවා විතරක් නෙමෙයි මේකින් අඩංගු වෙලා තියෙන දේවල් ඔයගොල්ලෝ ඔක්කොම බලන්න. මේ හරි මේ මම වැඩට ආපු ගමන් ඔයගලන්ට එක මේ ගැන ෂෙයාර් කරන්න තමයි. මම හිතන්නේ මේක ලෝකේ වාර්තාවක් කියලා. පැය 4මාරක් කියන්නේ සාමාන්‍ය ඊසි නෙමෙයි. හරි සන්තෝෂින් ඉන්න ඔක්කොමඩ දෙවි පීඨයි බුත් සරණයි. God bless. ආදරේ